ආයිබෝවන් යාළුවනේ වෙන්නප්පුව වෛකාල ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකු ඊයේ දවසේදී මරණයටපත් වුණා. මේ විදිහට පුද්ගලයන් මරණයටපත් වුණේ ඔවුන් පානය කළ මත්පැන් විශේෂයක් හේතුවෙනි. වෙන්නප්පුව ප්‍රදේශයේ කාන්තාව විසින් නිෂ්පාදනය කරපු මත්පැන් වර්ගයක් නිසා මේ විදිහට ඔවුන්ගේ ජීවිත අහිමි වුණා කියලායි වාර්තා වෙන්නේ. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වෙන්නප්පුව ප්‍රදේශයේ ඉතා බහුල කාරණාවක්. කොහොම වුණත් මේ විදිහට නීති විරෝධී මත්පැන් පෙරේදා භාවිතා කරපු මේ පුද්ගලයන්ගේ මල සිරුරු ඔවුන් නවාතැන්ගත් ලැබුම්හලේදී හමු වුණා. වැඩිදුර පරීක්ෂණ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු මේ මත්පැන් භාවිතය නිසා රෝහල්ගත කර තිබෙන බවයි අපට සැලවුණේ. මේ වෙද්දී තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පුද්ගලයන් 5 දෙනෙකු මේ ආකාරයෙන් නීති විරෝධී මත්පැන් පානය කර නියෝග්‍ය පුවතක් වෙන්නපුව ප්‍රදේශයෙන් වාර්තා වෙද්දී නීති විරෝධී මත්පැන් භාවිතය පිළිබඳ පුද්ගලයන් දැනුවත් විය යුතු බවයි පොලිසිය සහ අනෙකුත් ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට කියන කාන්තාව මේ වෙද්දී වෙන්නපුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අදාළ නීතිමය කටයුතු කරමින් පවතිනවා. ඔයාලට සුබ දවසක්.